ඔයා පොඩි කාලේ Lord of the Rings බැලුවගෙන ඉන්නම් ඔයාට මතක ඇති ඒකේ ඉන්න මෙන්න මේ සතාව. අපි බලමු මේ සතාගේ voice එක අපිට අනුකරණය කරන්න පුළුවන් වේද කියලා. මූණ ඉරියව් වෙනස් වෙනවා ඒකට අවශ්‍ය විදිහට. ඉතින් ඔයාලා hina වෙන්න එපා ඒකට. නපොර කොමිටංගෙන් පලිගන්නෝමයි. මගේ වස්තුව. ඒකයි මට විතරයි. දැන් බලන්න ඒක පටන් ගද්දි මෙන්න මේ වගේ voice එකක් අපිට ඇහුනේ. මේ සියල්ලටම රහසේ මූඩු රාජ්‍යයේ මරණීය ගිනි කන්ද ඇතුළතදී ආඳුරට අධිපති සෞරෝන් සියලු මුදු පාලනය කළ හැකි එක් බලගතු පාලක මුද්දක් නිර්මාණය කළා. දැන් සිරිස ටීවී එකේ ප්‍රේම දඩයම් බලපු කට්ටිය මෙතන ඉන්නවා නම් ප්‍රේම දඩයම් එකේ පළවෙනි එක මතක් කරගන්න. ඒ කියන්නේ සීසන් 1 ඒකේ හිටිය චරිතයක් බලන්න මං ඔයාට මතක් වේද කියලා කවුද ඒ චරිතේ? නෑ මෙයා හැපින්නක් වෙන්න බෑ. ඒ හැපින්නේ තාමත් ජීවත් වෙනවා. ඇත්තටම මේ අනුකරණයක් විතරයි කරේ. වැරදියට වටහා ගන්න එපා. අපි මේ වොයිස් ආටිස්ට්ලාට ගොඩාක් ගරු කරනවා. උත්සාහ කරා විතරයි. සමහර විට ඒකට සාධාරණයක් වෙන්නේ නැති, සමහරට සාධාරණයක් නොවෙන්නේ නැති. හරි ඔච්චර තමයි. ඉතින් මේ වොයිස් තුනෙන් එකක් හරි ඇත්තම එක වගේ ටිකක් හරි ආවනම් කමෙන්ට් එකක් දාන්න. එතකොට මට පුළුවන් සතුටු වෙන්න. හරි බයි.